වෙල්කම් ටු ද ෆිට් chat with ගිහාන්. අද එපිසෝඩ් එකේ අපි කතා කරන්නේ ජිම් යන නොයන හැම කෙනෙක්ම හදාගන්න ආස කරන සික්ස් පැක් ගැන. සික්ස් පැක් ගැන අද අපිත් එක්ක කතා කරන්න එකතු වෙන්නේ කෝච් දේවින්ද. කෝච් අපිට කියන්න මේ සික්ස් පැක් කියන්නේ මොකක්ද? එතකොට ජිම් යන කෙනෙක්ට සහ නොයන කෙනෙක්ට මේ සික්ස් පැක් හදාගන්න පුළුවන්ද? ජිම් යන ඒ වගේම ජිම් යන්නේ නැති ඕන කෙනෙකුට සික්ස් පැක් හදාගන්න පුළුවන්. ඉතින් අපේ ඇබ්ඩොමිනල් මසල් එක ගත්තාම මසල් එකේ කොටස් කිහිපයක් තියෙනවා. බොහොම සරලව තේරෙන භාෂාවෙන් අපි කතා කරනවා නම් ඒක අපර් පාර්ට් එක තියෙනවා, මිඩල් ඒරියා එක තියෙනවා, සයිඩ්ස් තියෙනවා, එක්ස්ටර්නල් ඔබ්ලික්, ඉන්ටර්නල් ඔබ්ලික් කියලා කියනවා. ඒ වගේම ලෝ පාර්ට් එක තියෙනවා. ඉතින් ඔය පාර්ට්ස් ටික ලස්සනට පේන්න, එන්බෝස් වෙලා පේන්න ඔය හදාගන්න එක තමයි සික්ස් පැක් කියලා කියන්නේ. ඒකේ අපි බිගිනර් කෙනෙක් නම් එයා ඉස්සෙල්ලාම සික්ස් පැක් එකක් හදාගන්න try එකක් දෙනවා නම් එයාට ගෙදර හෝම් වර්ක් අවුට් එකක් කරලා බොඩි weight training එකක් එක්ක සික්ස් පැක් හදාගන්න පුළුවන්. එයා ජිම් එකකට යනවා නම් chance එක තියෙන එකේ ඔයාගේ සික්ස් පැක් එක හදාගන්න ස්පීඩ් එක වැඩි වෙනවා. ඔයාට පැක් එක ඉක්මනට හදාගන්න පුළුවන්. හැබැයි මම දැන් ඔයාට ඇඩ්වයිස් එකක් විදිහට අපි දෙනවා නම් සාමාන්‍යයෙන් මම අදහස් කරන්නේ කෙනෙක් ගෙදර ඉඳන් සික්ස් පැක් හදාගන්න යනවට වඩා එයා ඒක මොන එක්සර්සයිස් එකකටත් බලපානවා. පැක් එකට විතරක් නෙමෙයි. අපි shoulders, chest, legs මොන එක්සර්සයිස් එකකටත් ඒක බලපානවා. අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ ජිම් එකකට යන එක. ගිහිල්ලා අපි කිසිම දෙයක් දන්නේ නැත්තම් එතකොට අපි හොඳ උපදේශකවරයෙක් හොයාගෙන එයාගේ යටතේ පුහුණු වෙලා දේවල් ඉගෙනගෙන ඒකෙදි ටෙක්නික්ස් ඉගෙන ගන්න ඕනේ, බ්‍රීතින් සිස්ටම් එක ඉගෙන ගන්න ඕනේ, කොහොමද මේවා කරන්න කියලා දැනගන්න ඕනේ. යම්කිසි දල අවබෝධයක් අරගෙන එතනින් එහාට අපිට පුළුවන් අපිව සංවර්ධනය කරගන්න. ඒ කියන්නේ අපිට ගෙදර ඉඳන් අපි එක්සර්සයිස් කරනවා නම් බොඩි weight එකත් එක්ක කරන එක්සර්සයිසස්, ජිම් එකේ වුණත් තනියෙන් කරන වෙලාවට කරන එක්සර්සයිසස්. ඉතින් ඒක කරන්න කලින් මම යෝජනා කරන්නේ සාමාන්‍යයෙන් අලුතෙන් පටන් ගන්න කෙනෙකුට මුලින්ම ඔයා කෝච් කෙනෙක් ගාවට ගිහලා ජිම් එකකට ගිහලා මුලින්ම ඒ පිළිබඳ දල අවබෝධයක් ගන්න. එතනින් එහාට ඔයාට පුළුවන් ඉස්සරහට යන්න. එතකොට කෝච් සික්ස් පැක් කියන්නේ මසල් ඩිවලොප්මන්ට් එකක්ද නැත්නම් ෆැට් ලොස් ප්‍රොසෙස් එකක්ද? දෙකම. ඒ කියන්නේ ඔයාට සික්ස් පැක් හදාගන්න ඕන නම් ෆැට් එක බර්න් කරන්නම ඕනේ. ෆැට් එක බර්න් වුණාම ඒ කියන්නේ මේ දේ දහණය වුණාම තමයි ඔයාගේ පැක් එක පේන්න ගන්න. ඒ නිසා ඒ දෙකම වෙන්න ඕනේ. එතකොට කෝච් අපිට ඇප්ස් හදාගන්න පුළුවන්ද කාඩියෝ සහ ස්ට්‍රෙන්ත් ට්‍රේනින් වලින් විතරක්? මෙහෙමයි ගිහන් සික්ස් පැක් හදාගන්න ඒක ගැන කතා කරද්දී අපිට කාඩියෝ, ස්ට්‍රෙන්ත් ට්‍රේනින්, ඒ වගේම ඩිරෙක්ට් ඒ කියන්නේ අපි ඇප්ස් සඳහා කෙලින්ම කරන එක්සර්සයිසස්, ඒ වගේම ඩයට් එක. ඔය හතරම තියෙන්න ඕනේ අපි සික්ස් පැක් හදා ගන්නවා නම් සහ ප්‍රොසෙස් එක ඉක්මන් වෙනවා නම්. හැබැයි ඔයාට අපි කියමු උදාහරණයක් විදිහට කෙනෙකුට කාඩියෝ කරන්න බෑ. එයාට නී ඉන්ජරි එකක් තියෙනවා. ලයිෆ් ටයිම් නී ඉන්ජරි එකක් තියෙනවා. එයාට කාඩියෝ කරන්න බෑ. එතකොට එයා හිතනවා මං කොහොමද දුවන්නේ? මං කොහොමද කිලෝමීටර් ගාණක් ඇවිදින්නේ? කඳු නගින්නේ. ඉතින් ඒ කාඩියෝ කරලා කොහොමද මම කරන්නේ නැත්නම් කොහොමද සික්ස් පැක් එකක් හදාගන්නේ කියලා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ ගියාන. මොකද අපි ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කරලා අපි ඒ වගේම ඇප්ස් වලට කරන වර්ක්අවුට් කරලා ඒ වගේම විශේෂයෙන් වැදගත්ම කාරණේ තමයි අපි ඩයට් එක හරියට කරලා අපිට පැක් එකක් හදාගන්න පුළුවන්. ඔයාලට උදාහරණයක් විදිහට මම ගන්න පුළුවන්. මගේ නී ඉන්ජරි එකක් තියෙනවා. මගේ කාඩ්ලේජ් එකක් අයින් කරලා තියෙන කොටසක්. ඉතින් මම කවදාකවත් කාඩියෝ කරන්නේ නැහැ. කරන්නේ නැත්තේ ඉන්ජරි එක නිසා. සාමාන්‍ය ඇවිදින දේවල් ඇරෙන්න ගොඩක් වෙලාට කරනවා අඩුයි. ඉතින් මාත් සික්ස් පැක් එක හදාගත්තේ ඇත්තටම ස්ට්‍රෙන්ත් ට්‍රේනින් සහ ඇප්ස් සඳහා කරන වර්ක්අවුට් ඒ වගේම ඩයට් එක හරියට ෆලෝ කරලා. මේ ඇප්ස් ට්‍රේනින් කරද්දී බ්‍රීතින් ටෙක්නික් එක කොහොමද තියෙන්න ඕනේ? ඒක ගියාන් ඇත්තටම වැදගත්. ගොඩක් වැදගත්. හැම එක්සර්සයිස් එකකටම බ්‍රීතින් ටෙක්නික් එක ඉතාමත් වැදගත්. මොකද අපි බ්‍රීතින් සිස්ටම් එකෙන් තමයි අපේ මසල් එකේ ඇක්ටිවේෂන් එක වැඩි වෙන්නේ. හරි. එතකොට සාමාන්‍යයෙන් දැන් ඇප්ස් වල කතා කරොත් එහෙම අපි උදාහරණයක් විතර ක්‍රන්ච් එකක් කරනවා කියමු. ක්‍රන්ච් එකක් කරද්දී අපි එක්සෙල් කරනවා. ඒ වගේම අපි රිලැක්ස් වෙද්දී මසල් එක රිලැක්ස් කරද්දී ඉන්හෙල් කරනවා. ඒක මතක තියාගත්තා නම් අපිට බේසික් විදිහට අපිට පටන් ගන්න පුළුවන් වර්ක්අවුට් එකක්. ඒක ඉතාමත් වැදගත්. මොකද බ්‍රීතින් සිස්ටම් එක හරියටම තියෙන්න ඕනේ මසල් එකක් හොඳට ඇක්ටිව් වෙන්න. එතකොට ගොඩ දෙනෙක් කරනවා ඇප්ස් වලට එක්සර්සයිසස් බොඩි weight එකෙන්. weight වලිනුත් අපිට ඇප්ස් එක්සර්සයිස් කරන්න පුළුවන්ද සහ මොකද්ද most effective weighted ද නැත්නම් බොඩි weight වලින්ද? මේකයි ගියාන් අපිට බිගිනර් කෙනෙක් විදිහට ඇප්ස් වර්ක්අවුට් එකක් පටන් ගන්න පුළුවන් බොඩි weight ට්‍රේනින් එකක් එක්ක. හරි. එතකොට
එහෙම තමයි ඇත්තටම පටන් ගන්නත් ඕනේ. මොකද බොඩි weight training එක අපි abs workout කරද්දී අපි උදාහරණයක් විදිහට crunches, sit ups, leg raises ඒ වගේ workout අපිට කරද්දී techniques ටික හදාගෙන breathing system එක control කරගෙන අපිට ඒක start එකක් ගන්න හොඳයි. නමුත් අපිට abs muscle එක develop කරගන්න නම් එතනින් එහාට යන්න නම් අපි එකපාරටම යන්නේ නැහැ weight training වලට. හරි. මොකද එකපාරටම යද්දී අපිට injuries වෙන්නත් පුළුවන්. back injuries එහෙම එන්න පුළුවන්. එකපාරට plate එකක් අරගෙන dumbbell එකක් අරගෙන අපි crunches කරන්න ගියොත්. ඉතින් එතෙන්දි තමයි අපි හොඳට බොඩි weight එකත් එක්ක workout එකක් කරලා ප්‍රැක්ටිස් කරලා පුරුදු වෙලා එතනින් යට අපි hold exercises වලට යනවා. ඒ කියන්නේ අපි crunch එකක් කරනවා නම් පොඩ්ඩක් උඩ ඉන්නවා, තප්පරයක් දෙකක් අයිත යට ඉන්නවා, leg raises එකක් slowly කරනවා, plank එකක් කරනවා. ඒ වගේ අර hold exercises සහ slow කරලා අපි පටන් ගන්නවා දෙවෙනි ස්ටෙප් එක විදිහට. එහෙම ටික දවසක් කරාට පස්සේ තමයි අපි weight training වලට යන්න ඕනේ. එතකොට අපිට මේ weight training වලින් හොඳට breathing system එක control කරලා abs muscle එකට හොඳට දැනෙන්න ඒක හොඳට ඇක්ටිව් වෙන්න workout එක කරන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් එතනින් එහාටත් අපි කියමුකෝ pull ups bar එකක bar එක නැගලා ඔයාට leg kick එකක් කරන්න පුළුවන්, leg raises එකක් කරන්න පුළුවන්. advance විදිහට ඒක තවත් develop කරගන්න පුළුවන්. මුලින් ඔයාට පුළුවන් body weight එකත් එක්ක start එකක් ගන්න. ඊට පස්සේ දෙවෙනි step එකට ඔයා යනවා slow abs workout කරනවා, speed එක අඩු කරනවා, hold exercises කරනවා. ඊට පස්සේ අපි යනවා weighted abs වලට. එතනින් ඔයාට පුළුවන් තවත් ඉස්සරහට යන්න pull ups bar එකේ නැගලා leg raises, leg kick ඒ වගේ පාවිච්චි කරලා ඒවටත් weight කකුලට අපි weight එකක් තියාගෙන පොඩි dumbbell එකක් තියාගෙන කරලා තවත් අපේ abs muscle එක හොඳට activate කරගන්න පුළුවන්, muscle එක develop කරගන්න පුළුවන්. එතකොට coach මේ six pack පේන්න නම් body fat එක කොච්චර වගේ percentage එකකින් තියෙන්න ඕනේද? මෙහෙමයි කියන්නේ දැන් අපි male කෙනෙක් නම් 10ත් 15ත් වගේ ප්‍රතිශතයකට අහම් body fat percentage එක pack එක පේන මට්ටමට එනවා. pack එක පේන මට්ටමට කියන්නේ pack එක හොඳටම පේනවා. හැබැයි පේන්න නම් ඔයා abs වලට workout කරලා තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ ඔයා body fat එක විතරක් අඩු කරගත්තට මදි. අපි abs වලට workout කරලා muscle එක හොඳට develop කරගෙන තියෙනවා නම් ඔන්න ඔයාගේ body fat එක අඩු වෙද්දී muscle එක ලස්සනට පේනවා. ඒ වගේම girl කෙනෙක් නම් එයාගේ සාමාන්‍යයෙන් 16 22 වගේ percentage එකක් තියෙන්න ඕනේ body fat එක. එතකොට එයාගේ pack එක ඒ කියන්නේ abdominal muscle එක පේන්න ගන්නවා. ඔව් coach. දැන් එතකොට six pack එක හදාගන්න අපිට diet එක කොච්චර වැදගත් වෙනවද? ගිහන් මෙහෙමයි අපි six pack හදාගද්දී diet එක තමයි වැදගත්ම. diet එක 70%ක්වත් අපි කරන්න ඕනේ. ඒ වගේම අපි workout 30%ක් විතර කරනවා නම්. එතකොට diet එකේදී ගොඩක් දේවල් බලපානවා අපේ abdominal muscle එක පේන්න. මොකද අපේ fat layer එක අඩු වෙන්න ඕනේ. fat layer එක අඩු වෙන්න තමයි muscle එක ඔයාට පේන්න ඉස්සරහට emboss වෙලා පේන්නේ. ඉතින් fat layer එක අඩු වෙන්න නම් අපේ diet එකේදී අපි උදාහරණයක් විදිහට කියමු අපි සාමාන්‍ය පුද්ගලයෙක් 4000ක් විතර calories intake එකක් ගන්නවා කියලා දවසකට. ගොඩක් වෙලාවට මිනිස්සු ඔය 4000 කන්නේ ඇත්තටම මේ පෙරේත කන දැන් ගොඩක් අය හිතනවා ගොඩාක් fruits කනවා, sweets ಜಾති කනවා, මේ බත් කනවා. ඒ නිසා මේ මාව මහත් වෙනවා කියලා. සමහර වෙලාවට අපි ආසාවෙන් කන දේවලුත් නෙමෙයි අර සාමාන්‍ය අපි කන දේවල්. වලින් අපි කැලරිස් 4000ක් විතර කනවා. සමහර පොඩි කෑම වලින් අපි හිතුවේ නැති විදිහට අපි ඉන්ටේක් එකක් ගන්නවා. ඉතින් අපි කරන්න ඕනේ අපි දැනගන්න ඕනේ අපේ කැලරි ඉන්ටේක් එක කොච්චරද. අපි කන කෑම වලින් මොන වගේ කැලරි ප්‍රමාණයක් අපේ ඇඟට එනවද. ඉතින් අපි ඒක දැනගත්තාම අපිට පුළුවන් අපේ කැලරි ඉන්ටේක් එක අඩු කරන්න. එතකොට අපි කන කැලරීස් ප්‍රමාණය ඇඟට ගන්න කැලරීස් ප්‍රමාණය අඩු කරන්න ඕනේ. ඒක තමයි අංක 1. ඒ වගේම ඔයා ගන්න ප්‍රෝටීන්ස් හොඳ ප්‍රෝටීන්ස් ගන්න ඕනේ. ප්‍රෝටීන් ප්‍රමාණයක් ගන්න ඕනේ. ඔයාට ෆැට් බර්න් කරනවා නම් ඒකට ගැළපෙන ප්‍රෝටීන් ප්‍රමාණයක් ගන්න ඕනේ. බොඩි weight එකත් එක්ක ඒක බලපානවා. ඒ වගේම ගිහන් වැදගත්ම දේ තමයි sugar. සාමාන්‍යයෙන් අපි ෆැට් බර්න් කරනවා නම් පැක් එක හදනවා නම් sugar අඩු කරන්න ඕනේ. හැබැයි මගේ මතය අනුව නම් මම නම් කරන්නේ sugar අඩු කරනවා නෙමෙයි sugar cut කරනවා සම්පූර්ණයෙන්ම. ඒ යම්කිසි කාල සීමාවක් ඇතුළත හැමදාම cut කරන්න ඕනේ නැහැ. හැබැයි යම්කිසි කාල සීමාවක් තුළ මම sugar cut කළා. එතකොට අපිට ප්‍රතිඵල ඉක්මන් වෙනවා. හරි. ඒ වගේම ඔයා કૃත්‍රිම විදියට හදන කෑම, ඒ කියන්නේ ෂණික කෑම. ෂණික නූඩල්ස් ಜಾති, ෂණිකව හදාගන්න කෑම ඒවා පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. ඒ වගේ දේවල් ඔයා try කරොත්, ඒ කියන්නේ ඔයා ෂණික කෑම අඩු කරනවා, ඔයා sugar අඩු කරනවා, ඒ වගේම ඔයා ගන්න කැලරි ප්‍රමාණය control කරනවා. එතකොට ඔයාට ඉක්මනට pack එක හදාගන්න පුළුවන්. එතකොට coach දැන් abs වලට අපි workout කරනවා නම් සතිය දවස් කීයක් විතර workout කරන්න වේද? මෙහෙම කියන්නේ beginner කෙනෙක් නම් දවස් 3ක් විතර workout එක කරලා meal plan එක හැබැයි
හැමදාම පිළිවෙලකට කරන්න ඕනේ. මීල් ප්ලෑන් එක දවස් 7ම අපි කරන්න ඕනේ. මීල් ප්ලෑන් එකත් සතියේ දවස් දෙකක් කරලා හරියන්නේ නැහැ. ඒකෙදි ගොඩක් අය කරන්නේ අද හොඳට පරිස්සමට කනවා ආයිත් හෙට ටිකක් වැඩි ආයිත් සීනි ගන්න. එහෙම බෑ. මීල් ප්ලෑන් එක දවස් 7ම කරන්න ඕනේ. හරි? එතකොට ඔයාගේ ඇප්ස් වර්කවුට් එක ඔයාට සතියේ දවස් 3ක් විතර මුලින් බිගින කෙනෙක් නම් ඕකේ. හැබැයි ඔයාට දැන් මීල් ප්ලෑන් එක හොඳට කරගෙන යද්දි මාසයක් එකමාරක් දෙකක් යද්දි ඔයාට තේරෙනවා ෆැට් එක අඩු වෙගෙන යනවා බර අඩු වෙගෙන යනවා පේනවා. එතකොට ඔයාගේ මසල් එක ඔයාට ලස්සනට පේන්න එපා. එතනින් එහාට ඉතින් එතෙන්දී ඔයා පොඩ්ඩක් ඔයාගේ වර්කවුට් එක වැඩි කරනවා. අපි දවස් 4කට වගේ යනවා. දවස් 5කට වගේ යනවා. එතකොට ඔයා හුරු වෙලා වර්කවුට් කරන්න ඔයා බ්‍රීතින් සිස්ටම් එක හුරු වෙලා ඔයා ටෙක්නික්ස් හුරු වෙලා ඔයා එතකොට බොඩි weight එකත් එක්ක කරන ඇප්ස් වලින් බේටා ටැප්ස් වලට ගිහිල්ලා ඒ නිසා බිගිනර් කෙනෙක් විදිහට අපි දවස් 2කින් 3කින් පටන් අරගෙන මාසයක් එකමාරක් විතර ගියාට පස්සේ දවස් 4ක් 5ක්වත් කරොත් හොඳයි. ඔයාට ඉක්මන් ප්‍රතිඵල ගන්න පුළුවන්. එතකොට කෝච් දැන් ඇප්ස් හදාගත්තට පස්සේ අපිට ඒක මේන්ටේන් කරන්න අමාරුද නැත්නම් මොනවා හරි ටිප්ස් තියනවද ඒක මේන්ටේන් කරන්න? ගියහන් ඕක තමයි ප්‍රශ්නේ ඇත්තටම. ඒ කියන්නේ අපි මේන්ටේන් කරන්න අමාරුයි කියන්නේ අපිට ඉස්සෙල්ලම අපිට අමාරුම දේ. ඒ කියන්නේ අපි වර්කවුට් එකක් පටන් ගත්තට පස්සේ ඇප්ස් තමයි අන්තිමට මේන්නේ. හරිද? ඒ වගේම අපිට ඉස්සෙල්ලම නැති වෙන්නේ සික්ස් පැක් එක අපේ. ඉතින් එහෙම තමයි. හැබැයි අපි ඉස්සෙල්ලම පැක් එක හදාගත්ත කෙනෙක් කියමුකෝ. එතකොට එයා මාරම try එකක් දෙනවා ඔක හදාගන්න. එක එක දේවල් අත්හදා බලනවා, එක එක ඩයට් කරනවා, YouTube බලනවා, exercises කරනවා. ලොකු කට්ටක් කාලා තමයි apps හදාගන්නේ. පැක් එකක් හදාගන්නේ. ඔන්න ඔය කට්ට කණ්ඩ යම්කිසි කාලයක් යනවා. මාස දෙකකින් තුනෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඔය කට්ට කාලය වෙලා හදාගන්න abdominal muscle එක ටික දවසක් මේන්ටේන් කරගෙන යද්දී කොයි හරි තැනකදී අපිට ඇති වෙනවා. ඉතින් අපි සීනි කන්නේ නැහැ. අපි හැමතිස්සෙම පරිස්සම් කරනවා. ඊට පස්සේ අපි ආයෙත් කන්න පටන් ගන්නවා. ඔක තමයි ගොඩාක් වෙලාවට පැක් එක හදාගත්ත අයට වෙන දෙයක්. මටත් ඒක වුණා. කන්න පටන් ගත්තට පස්සේ අපිට ආපහු හිතෙන්නේ නැහැ අර පළවෙනි කාලේ අපි ගත්ත ඉෆෙක්ට් එක අරගන්න. අපිට ඒකට බයයි, අපි කම්මැලි. ඉතින් ගොඩක් වෙලාවට අපි පැක් එක හදාගත්තට පස්සේ අපි මේ පැක් එක නැති කරගන්නවා. ආපහු ඇප්ස් වලට වර්කවුට් කරන්නෙත් නැහැ, ඩයට් කරන්නෙත් නැහැ. හැබැයි ඇත්තම කතාව තමයි ඔයා පළවෙනි පාර වෙන මහන්සිය ඔයාට දෙවෙනි පාර වෙන්න ඕනේ නැහැ. ඒක තමයි ඇත්තම කතාව. මොකද ඔයාගේ මසල් මෙමරි එකක් තියෙනවනේ. එතකොට ඔයාගේ පැක් එක නැති වෙලා යන්නෙත් නැහැ. ඔයාගේ ෆැට් ලේයර් එකෙන් ඔයා හදාගත්ත පැක් එක තමයි වෙහිලා තියෙන්නේ. ඔයා මහන්සියලා හදාගත්ත පැක් එක යට තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. ඔයාට දෙවෙනි පාර, ඒ කියන්නේ ඔයාට මං කියන්නේ ඔයා පැක් එක නැති කරගත්තා නම් ඔයාට කරන්න පුළුවන් ආයෙත් ඩයට් එකක් කරන්න. ඉස්සර වගේ මහන්සි වෙන්න ඕනේ. හරියට මාස දෙක තුනක් ඩයට් එකක් කරන්න. එතකොට ඔයාගේ හැංගිලා තියෙන පැක් එක ආපහු එළියට මතුවෙන්න ගන්නවා. ඒ වගේම ගියාන් වර්කවුට් දැන් පටන් ගත්තාම අර වෙනදා කරා වගේම ඔයා වීක්ලි ඕක කරන්න ඕනේ. සතියේ දවස් 3ද 5ද ඒක හරියටම කරන්න ඕනේ. ඩයට් එකත් හරියට යනවා, වර්කවුට් එකත් හරියට යනවා. අනිත් එක තමයි ඇල්කොහොල්. ඇල්කොහොල් මෙහෙමයි, අපිට ඇල්කොහොල් ගන්න එපා කියන්න බෑ. හැබැයි අපිට ඇල්කොහොල් ගන්න කන්ට්‍රෝල් කරන්න කියන්න පුළුවන්. ඔයාට පැක් එකක් ඕන නම්, ඒ කියන්නේ අර කතාවක් තියෙනවා ට්‍රැවල් එකෙන් දැයි දෙකම බෑ කියලා. තේරෙනවද? ඉතින් ඔයාට පැක් එක ඕන නම් ඔයාට යම්කිසි කැපකිරීමක් යම්කිසි කාලයක් කරන්න ඕනේ. ඉතින් ඒ කාල සීමාව තුළ මන්න යෝජනා කරන්න ඇල්කොහොල් කට් කරන්න. ඇල්කොහොල් ගන්න එපා. හොඳ නිින්දක් දාන්න. පැය 8ක්වත් නිදා ගන්න. ඒක ගොඩක්ම වැදගත්. මිනිස්සුෙකුට නිින්ද කියන දේ වැදගත්. ඕක වැදගත් වෙන්නේ ඇප්ස් හදාගන්න විතරක් නෙමෙයි. ඔයා වර්කවුට් කරනවා නම්, ඔයා වර්ක් කරනවා නම්, ඔයාගේ හැම දෙයකටම, ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් හැම දෙයකටම වැදගත්. ඒ නිසා හොඳ නිින්දක් දාන්න. ඒ වගේම ඇල්කොහොල් අඩු කරන්න. කට් කරනවා නම් වඩාත්ම හොඳයි. එතනින් එහාට ඔයා ස්ට්‍රෙස් වෙන්න එපා. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවානේ ජීවිතේ. එක එක අයට එක තමන්ට ගැලපෙන ප්‍රශ්නයක් තියෙනවා හැමෝටම. ඉතින් මේ ප්‍රශ්න වලින් ස්ට්‍රෙස් වෙන එක වැඩි වෙන්න ඒකත් බලපානවා අපේ පැක් මසල් එක දිගට තියාගෙන යන්න. එතකොට ගොඩාක් වෙලාවට අපි ආපහු මුල් තැනට රිවර්ස් වෙනවා. ඒ නිසා ස්ට්‍රෙස් කන්ට්‍රෝල් කරගන්න. ඒ දේවල් ඔයා හරියට කළොත් එහෙම ඔයාට ඔයාගේ පැක් එක ආපහු නැති වෙලා තියෙනවා නම් ආපහු පැක් එක ගන්න පුළුවන්. ඒ වගේම පැක් එකක් හදාගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක ඉක්මනට කරගන්නත් පුළුවන්. එතකොට කෝච් මේ ගෑන් ළමයින්ටත් ඇප්ස් හදාගන්න පුළුවන්ද? ගෑන් ළමයි ඇප්ස් හදාගත්තාම පිරිමි ළමයි වගේ වෙයිද? මෙහෙමයි ගියහන් ගෑල් ළමයින්ටත් ඇප්ස් හදාගන්න පුළුවන්. ඇත්තටම ගෑල් ළමයි ඇප්ස් හදාගත්තාම පිරිමි ළමයි වගේම ලස්සනට පේනවා. ලස්සන පේනවා කියන්නේ ගොඩක් ලස්සන. මොකද ඒගොල්ලන්ටනේ ගොඩාක්ම ආස මේ ඇඟට දැන් අපි සාමාන්‍ය ටී-ෂර්ට් එකක් ඇඳලා ටිකක් ලොකුවට නන්නේ ගෑල් ළමයි අඳිද්දි ඇඟට තදට ලස්සනට ඇඟේ ෂේප් එක බොඩි ෂේප් එක පේන්න තමයි අඳින්නේ. ඉතින් ඒගොල්ලන්ගේ ඇප්ස් තියෙනවා කියන්නේ එයාලට ගොඩක් ඒක ලොකු මේ
දෙයක් හම්බ වෙනවා එකෙන්. ඉතින් හැබැයි මේ ගෑල් ළමෙක් ඇප්ස් හදාගත්තා වගේ හදාගත්තා කියලා පිරිමි ළමෙක් වගේ පේන්නේ නැහැ. මොකද එයාලගේ හෝමෝන් තියෙන්නේ ගොඩක් වෙලාට ඉස්ට්‍රජන් හෝමෝන් එකනේ. දැන් අපේ තියෙන ඇනබොලික් හෝමෝන් එක දැන් දෙගොල්ලකම සමානව තියෙනවා හෝමෝන් බැලන්ස් එකක් තියෙනවා. හැබැයි අර පිරිමි කෙනෙක්ගේ වගේ මාංශ පේශී අර දරදඬුවට සිංහලෙන් කියන දරදඬුවට නිකන් අර දැක්කහම එහෙම පිරිමි ගතියට පේන්නේ නැහැ. එයාලට ලස්සන මසල්ලයක් එනවා, ඇප්ස් මසල්ලයක් එනවා. ඒක කැත නැහැ. ඉතින් වෙන්න ඕනේ දිගටම කියන්නේ යට ඩිසිප්ලින් එකක් තියෙන්න ඕනේ. පොඩ්ඩක් ගැල්ලම ටික කාසෙන් ස්වීට්ස් කන්න එහෙම. පැණි රහ කන්න ආසයි. ඒක නවත්තන්න අකමැති. ඉතින් එයා ඩිසිප්ලින් එකක් තියෙන්න ඕනේ. එයා දිගටම වර්ක්අවුට් එක වගේම එයාගේ ඩයට් එක හරියට කන්ට්‍රෝල් කරන්න ඕනේ. එතකොට එයාට ලස්සන ඇප්ස් මසල් එකක් එනවා. එයාගේ අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ බොඩි ෆැට් පර්සන්ටේජ් එක 16-22 වගේ වෙද්දී එයාගේ ඇප්ස් ටික පේන්න ගන්නවා. අර ඇප්ස් පේන්න ගන්න නම් එයා වර්ක්අවුට් එකක් කරලා තියෙන්න ඕනේ. ඉතින් ගැල් ළමයි කියලා දෙයක් නැහැ. එයාලට පුළුවන්. ඇප්ස් හදාගන්න තියෙන උත්සාහය තමයි. ඔව් කෝච්. එතකොට ඇප්ස් හදාගද්දී අපිට ජෙනටිකලි මොන වගේ සපෝට් එකක්ද තියෙන්නේ? ඒකේ සපෝට් එකක් නැත්තේ නෑ. සපෝට් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ජෙනටිකලි අපේ ඇප්ස් ෂේප් එක. ඒ කියන්නේ අපි කියමුකෝ අපේ තාත්තගේ තිබ්බ විදිහ. ඒක බලපානවා. ෂේප් එක සමහර වෙලාවට එනවා. ඒක නැත්තේ නැහැ. ඒ වගේම ඇප්ස් හැදෙන ස්පීඩ් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ දෙමව්පියන්ගේ අපේ ජානත් එක්කලා එයාලාගේ බොඩි ෆ්‍රේම් එක්කලා අපිට ඇප්ස් එන ස්පීඩ් එක වැඩි වෙනවා. ඒ කියන්නේ අපේ මේදය තැම්පත් කරගන්න විදිය බලපානවා ඒකට. ඒ වගේම මේදය තැම්පත් වෙන ස්පීඩ් එක. සමහර වෙලාවට සමහර ෆැමිලිස් තියෙනවා අපි කියන ෆැමිලි පැක් කියලා. පවුලේ හැමෝම මහතයි. හැමෝම මේදය වැඩි, හැමෝම බර වැඩි. ඉතින් ඒ වගේ අර ඒගොල්ලන්ගේ මේදය තැම්පත් කරගන්න වේගය වැඩි. හැබැයි ඔය කතන්දර මොනවා කිව්වත් ඔයාට ජානමය වශයෙන් සපෝට් එකක් තිබ්බත් නැතත් ඔයාට උනන්දුවක් තියෙනවා නම්, ඔයාට ඩිසිප්ලින් තියෙනවා නම් ඔයාට පැක් එක හදාගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒ නිසා මගේ මතය අනුව මම නම් ගණන්වත් ගන්නෙ නැහැ ඒක. මම කියන්නේ තමන්ගේ අංක 1 ඩිසිප්ලින්, අංක 2 ඩිසිප්ලින්, අංක 3 ඩිසිප්ලින්. ඒක හරියටම තියෙනවා නම් ඔයාට පැක් එක හදාගන්න පුළුවන්. ඔව් කෝච්. එතකොට බිගිනර්ස්ලා ඇප්ස් හදාගන්න ගියාම මොනවද වරද්ද ගන්න තැන්? ගොඩක් බිගිනර් කෙනෙක් ගත්තාම එයාලා මේ හැමදේම බලනවා ගිහිල්ලා. හරිද? හැමදේම බලනවා. අපේ YouTube channel ඇවිල්ලා බලනවා. ඊට පස්සේ කවුරු හරි කියන දෙයක් අහනවා. ඒ කියන්නේ අංක 1 හැම දෙයකින්ම අපි දැනුම ගන්න ඕනේ. හැම දෙයක්ම හොඳයි ඇත්තටම. ඔයා කරන්නේ හොඳ දෙයක්, තව කෙනෙක් කරන්නේ හොඳ දෙයක්, හැමෝම කරන්නේ හොඳ දේවල්. කවුරුත් බොරු කියන්නේ නැහැ නේ ඇවිල්ලා. හරිද? බොරු මාකට් කරන්නේ නැහැ. හැමෝම හොඳ. ඒ දේවල් හොඳ දේවල් ගන්න ඕනේ. හැබැයි අපිට දැනුමක් තියෙන්න ඕනේ. අපි මේ දේවල් ඒ දැනුම ලබා ගන්නත් අපිට දැනුමක් තියෙන්න ඕනේ. තේරෙනවද? ඉතින් එතකොට අපි හැමදේම අරගෙන අපේම එකක් හදාගන්න යද්දි සමහර වෙලාවට සමහර අය කරන වැඩක් තමයි අපි කෙනෙක් හිතනවා කාඩියෝ කරන එක හොඳයි කියලා. එයා පැයක් දෙකක් මං දන්න සමහර අය ඉන්න පැය දෙකක් විතර දුවනවා. එයාලා කරන්නේ පැය දෙකක් විතර ට්‍රෙඩ්මිල් එකේ දුවන එක. ඉතින් පැය දෙකක් විතර ට්‍රෙඩ්මිල් එකේ දුවලා ඔයාට ඇප්ස් මසල් එකක් හදාගන්න බෑ. සමහර අය කරනවා කන්නේම නැතුව ඉන්නවා. ලොකු ඩයට්ස් වලට යනවා. එතකොට එයාට වර්ක්අවුට් එකක් කරන්න පණ නැහැ. එනර්ජි එක නැහැ. ඉතින් ඩයට් එක වැඩි. සමහරවිට වර්ක්අවුට් එකේ වර්ක් ලෝඩ් එක වැඩි. සමහර වෙලාවට අපි සේරම හරියට කරනවා. ඉන්ස්ට්‍රක්ටර් කියන දේවල් සේරම හරියට කරනවා. ඒ වුණාට අපි සමහරවිට වෙන කෙනෙක් කියන මතයක් හිතලා අපි ඒක නවත්තනවා. ඊළඟ ලොකුම ප්‍රශ්නේ තමයි ඔය ඇප්ස් හදාගද්දි පැක් එක හදාගද්දි ඒක හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ඒක මම පුද්ගලිකව හැමදාම මුණ දෙන ප්‍රශ්නයක්. මගේ ක්ලයන්ට්ලා හින්දා එයාලා යම්කිසි තැනකදී කියන්නේ පැක් එක එන්න කිට්ටු වෙද්දි මසල් එක අඩු වෙද්දි BMI එක තමන්ගේ BMI එකට එද්දි එයාලගේ මූණ අඩු වෙනවා. කෙට්ටු වෙනවා. එතකොට එයාලගේ ෆැමිලිස් වලින් කියනවා, යාළුවෝ කියනවා කෙට්ටු වෙලා ඔයාට ෂුගර්ද, සීනිද, අසනීපද, ස්ට්‍රෙස්ද, ගෙවල් වල ප්‍රශ්නද, ඒ වගේ ගොඩක් ප්‍රශ්න දාන ඔළුවට. ඒ ප්‍රශ්නත් එක්කලා එයාලගේ අර කන්ට්‍රෝල් එක යනවා. මොකද කෝච් කෙනෙක් විදිහට අපි හැම වෙලේම කරන්නේ අපේ ක්ලයන්ට් අපි කන්ට්‍රෝල් කරලා එයාව ફોකස් කරලා එයාව එක තැනක තියාගෙන ඉන්න එක. එයාගේ කන්ට්‍රෝල් එක එළියට යන්නේ නැතුව අපි තියාගෙන ඉන්න එක. නිකන් ඒක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් එයා එක එළියෙන් කාගෙන් හරි දෙයක් අහලා එක්කෝ මොන හරි දෙයක් කියවලා එකපාරට එයා හිතුවොත් එහෙනම් මේක හරියන්නේ නැහැ දැන් මෙතෙන්දී. මොකද තමන්ගේ කෝච් යම්කිසි ප්ලෑන් එකකින් ඉන්නේ. ඒ ප්ලෑන් එක ගැන ක්ලයන්ට් තේරුමක් තියෙනවා නම් ඒ කියන්නේ වර්ක්අවුට් එක කරන කෙනාට තේරුමක් තියෙනවා නම් ඕකේ. හැබැයි යාට තේරුමක් නැත්නම් එයා ඒකට
ඇහුම්කන් දෙන්න ඕනේ. ඒ වගේම ඉවසන්න ඕනේ. ඉතින් ගොඩක් අය කරන දෙයක් තමයි මගදී අතාරිනවා. එයාලට හිතෙනවා දැන් මං කෙට්ටු වෙලා වැඩි. මං බර අඩු වෙලා, මගේ මූණ අඩු වෙලා, මාව කැත වෙලා. දැන් මං නවත්තන්න ඕනේ. මං දැන් ටිකක් කන්න ඕනේ. දැන් චුට්ටක් සීනි කෑවට කමන්නේ නැහැ. එහෙම බෑ. තමන්ගේ අරමුණට යනකම් තමන් ඉස්සරහටම යන්න ඕනේ. හොඳ ප්‍රතිඵලයක් ගන්න නම් මගදී නවත්තන්න බෑ. ඉතින් සාමාන්‍යයෙන් කරන වැරදි ගැන ඔය කතා කරාම අන්න ඒ වගේ මගදී නවත්තන්න නැතුව මේක දිගටම අරන් යන්න ඕනේ. ඒ වගේම ඕවර්ලෝඩ් ඕනෑවට වඩා වර්කවුට් කරන්න එපා. ඕනෑවට වඩා කාඩියෝ කරන්න එපා. ඒකත් යම්කිසි ප්‍රමාණයකට කරන්න. ඕනෑවට වඩා ඩයට් කරන්න එපා. ඒ වගේම ඩිසිප්ලින් එක හරියට තියාගන්න. එතකොට ඔයාට ඔයාගේ ඇබ් එක සික්ස් පැක් එක ලස්සන සික්ස් පැක් එකක් ඔයාට ලැබෙයි. ඔයාට තියෙන ඉවසලා චුට්ටක් බලන් ඉන්න විතරයි. එතකොට ඔයාට ඕන දේ ඔයාට හම්බ වෙයි. එතකොට කෝච් ඇබ්ස් හදාගද්දි මොනවද සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්න ඕන සප්ලිමන්ට්? මෙහෙමයි ගිහන සප්ලිමන්ට් ගත්තාම ගොඩක් ලෝකේ දැන් සප්ලිමන්ට්ස් තියෙනවා. ෆැට් එක බර්න් වෙන සප්ලිමන්ට්. මොන සප්ලිමන්ට් එකක් අපි පාවිච්චි කරත් ඒක ඉෆෙක්ටිව් වෙන්නේ ඔයා හොඳ ඩයට් එකක ඉන්නවා නම් හොඳ වර්කවුට් එකක ඉන්නවා නම් තමයි. ගොඩක් අය මම දැකලා තියෙනවා පුරුදු වෙලා තියෙනවා සප්ලිමන්ට් ගන්නවා වර්කවුට් කරන්නේ නැතුව. එයාලා ගොඩක් වෙලා හිතනවා අපි ෆැට් බර්න් එකක් අරගෙන ගෙදරට වෙලා හිටියාම අපේ බර අඩු වෙනවා අපේ පැක් එකේ කියලා. එහෙම වෙන්නේ නැහැ. හරි. හැබැයි මම අනුමත කරන්නේ ඔයා හොඳට වර්කවුට් එකක් කරන්න, හොඳ ඩයට් එකක් ගන්න, හොඳ ෆිෂ් ඔයිල් එකක් ගන්න, හොඳ මල්ටි විටමින් එකක් ගන්න. ඒ වගේ හොඳ දේවල් ගන්න. අරගෙන ඔයා ඩයට් එක හරියට කරනවා නම් ඔයා හොඳට එක්සර්සයිසස් ටික කරනවා නම් ඔයාට පැක් එක හදා ගන්න පුළුවන්. එතනින් එහාට ඔයාට ලොකු ලොකු දේවල් කරන්න අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍යයි ඔයා කම්පිටිෂන් ලෙවල් එක වගේ ඉන්නවනම්. ඔයාට ඇප්ස් ගැන දැන් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා අපි හිතනවා. අපි මේවල නිව්ට්‍රිෂන් පැත්තත් අපි ඉස්සරහට කතා කරනවා. කෝච් දෙවින්ද thank you. අපිත් එක්ක එකතු වුණාට අද අපි තවත් එපිසෝඩ් එකකින් හම්බෙමු. stay strong.